සුබ දවසක් කියලා පිළිගන්නවා යකුල රාවණා channel එකට. ඉතින් අද දවසේදී අපි කතා කරන්නේ තවත් විශේෂ වූ වීඩියෝ එකක් සම්බන්ධව. ඉතින් හැමදාම අපි විශේෂ දේවල් නෙගෙන්නේ. ඉතින් අද දවසේදී මේ කරලා තියෙන වීඩියෝ එක හොඳට බලන්න. මේ වීඩියෝ එක යම් කිසි විදියකට නිදන් සලකුණු කිහිපයක්ම තියෙන වීඩියෝ එකක්. හැබැයි මේක අපිට එවන පුච්කලයා කියන්නේ මේකේ ප්‍රධාන වශයෙන්ම ඔබ මීට කලින් නිදන් ගත කරලා තියෙන කෝවල් දැකලා ඇති. එතකොට කණු සම්බන්ධ කරලා තියෙන කෝවල් දැකලා ඇති. සමහරකට විවිධ කෝවල් රාශියක් දැකලා ඇති. හැබැයි මෙතන තියෙන්නේ නිදන් සලකුණු කෝවක්ද නැත්නම් එවකට භාවිතා කරපු බෙහෙත් කොටන්න භාවිතා කරපු නැත්නම් බෙහෙත් ගල ගන්නවා කියලා අපි කියන්නේ. ඒ විදිහට ගල ගන්න භාවිතා කරපු තැනක්ද කියලා කියන්න බෑ. මොකද මේකේ දැවැන්ත වූ කතාන්දරයක් තියෙන්නේ. මොකද මේ ස්ථානය ගැන හොයාගෙන යනකොට මේ ස්ථානය ඒ කාලයේදී රජ පෙළපතකට අයිති රජවරු ස්නානී කරපු ස්ථානයක් හැටියට තමයි සඳහන් කරන්නේ. ඒතර මේ තැන කොහෙද කියලා අපි හොයාගෙන යනකොට මේක සීතාවක ප්‍රදේශයේ තියෙන ඉතා සුවිශේෂී තැනක්. මේ තැන ගැන කතා කරනකොට අපිට ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කරන්නේ මේ තැන ඉතා විශේෂ විදිහටම වැදගත් වෙන්නේ සීතාවක රාජසිංහ රජුරුව ගැන කතා කරනකොට කියලා. මොකද සීතාවක රාජසිංහ රජුරුව කියන්නේ ලංකාවේ 180 දෙනෙක් හිටියා රජවරු. ඔබ ඒක අනිවාර්යෙන් දන්නවා ඇති. ඒ රජවරු අතරින් 173 වෙනියට රජ වුණ රජතුමා තමයි සීතාවක රාජසිංහ කියලා කියන්නේ. ඒතර මේ සීතාවක රාජසිංහ කියන්නේ කවුද? මායාදුන්නේ කියන රජතුමාගේ පුතා. ඔහු ඉපදෙන්නේ 1530 වකවානුවේදී. එතකොට ඒවකට ඒ කාලයේදී භාවිතා කරන ලද සීතාවක රාජසිංහ රජුරුව විශේෂ විදියටම ස්නානය කරන්න ඇලුම් බවක් දැක්වූ තැනක් හැටියට තමයි මෙතන සඳහන් වෙන්නේ. ඉතින් මේකේ ඇත්තක් නැත්තක් ඇති. මේක හිතලුවක් කියලා අපිට අතාරින්න බෑ. මොකද මෙතන තාම විශේෂ විදියට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හරහා ගවේෂණය කරලා නැහැ කියලා තමයි අපිට ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කිරීමක් කරන්නේ. ඊට අමතරව මේකේ විශේෂ වූ දැවැන්ත නිදහනයක් තියෙනවා කියලා තමයි කියන්නේ. මොකද සීතාවක රාජසිංහ රජුරුව වැඩිපුරම මෙතන තමයි ඉන්න කැමති වුණේ කියලා තමයි කියන්නේ. මොකද මෙතන පරිසරය ගත්තාම පරිසරයේ සුන්දරත්වයත් එක්ක මෙතන ඉන්නකොට සීතාවක රාජසිංහ රජුරුව තනිව හිතන්න, කල්පනා කරන්න සහ විවිධ විදිහට ප්ලෑන් නිර්මාණය කරන්න භාවිතා කරපු තැනක් කියලා තමයි මෙතන සඳහන් වෙන්නේ. මෙතන දැවැන්ත විදිහටම නිදහනයක් තියෙනවා නම් බොහෝ විට ඒ කාලයේදී සීතාවක රාජසිංහ රජුරුව කියලා ගත්තොත් එහෙම ඔහු වැඩිපුරම අපි මේ පරංගි කියලා කියන්නේ. එතන පරංගි කෝට්ටේට ආව කියලා කියනවා. ඔන්න ඔය වගේ පරංගි ලංකාවට ඇවිල්ලා විශේෂ විදිහටම දැවැන්ත විදිහට මේ සිංහලයත් එක්ක සටන් කරපු යුගයක තමයි මේ සීතාවක රාජසිංහ රජුරුව වැඩිපුරම තරුණ අවධියේදී තමයි මෙන්න මේ තැන භාවිතා කරලා තියෙන්නේ. ඉතින් ඒත් එක්ක මේ කියන තැන මොන වගේ නිදහනයක් තියෙන්න පුළුවන්ද කියලා හොඳට කල්පනා කරවුවොත් එහෙම අනිවාර්යයෙන්ම මෙතන නිදහනයක් තියෙනවා නම් ඒක හරියට අහගන්න නිදහනයක් තියෙනවා නම් මොකද කෙනෙකුට මේක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සම්මත කරලා මෙතන මෙහෙම තියෙනවා කියලා නෑ. අනික තව දෙයක් තමයි මේක ජනප්‍රවාදයක්. මිනිස්සු කටකතාවෙන් එනවා. කටකතාවෙන් එනකොට සාමාන්‍යයෙන් ඔබ දන්නවා ලී කෝට්ට සාමාන්‍යයෙන් අලවංගුවක් වෙලා තියෙයි තව කෙනෙකුගේ කනට යනකොට. ඉතින් ඒ වගේ තමයි වෙන්නේ. ඉතින් ඒක නිසා මෙතන එහෙම දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ යුද්ධමය කටයුතු සඳහා භාවිතා කරන ලද උපකරණ රාශියක්. මොකද සීතාවක රාජසිංහ රජුරුව විශේෂ විදිහටම යුද්ධමය කටයුතු සඳහා විශේෂ විදිහටම වැඩ කටයුතු රාශියක් කරපු පුද්ගලයෙක්. ඉතින් ඒක නිසා අපිට තේරෙන දෙයක් තමයි මේ තැන අනිවාර්යයෙන්ම තියෙනවා නම් තියෙන්න ඕනේ ඒ වගේ දෙයක්. ඉතින් ඒක නිසා මේ වගේ තැනක් දැක්ක පාලියට ඉතිහාසය ගැන හොයන්නේ නැතුව ඉතිහාසය පරිශීලනය කරන්නේ නැතුව පරිශීලනය කරන්න ඕන තරම් ග්‍රන්ථ රාශියක් ලංකාවේ තියෙද්දි මේ වගේ තැන් විනාශ කරන්න යන්න එපා. මොකද මේක ඉදිරි පරම්පරා රාශියකට මේක රැක ගන්න පුළුවන් ඔබට මට මේ හැමෝටම. ඉතින් ඒක නිසා පෞද්ගලිකව කියන්නේ මේ වගේ දේවල් ඔබ හෙට දවසේදී දකින්න පුළුවන්, අද දවසේදී දකින්න පුළුවන්. සමහරක් විට මේ වෙනකොටත් ඔබ මේ වගේ දේවල් දන්නවා ඇති. ඔබට පුළුවන් එක දෙයක් කරන්න. ඒක තමයි ප්‍රාදේශීය වාර්තාකරුවෙක් හැටියට අපිත් එක්ක එකතු වෙලා යකුල රාවණා අපේ ටීම් එකට වීඩියෝස් එකතු කරලා ඔබට පුළුවන් මේ මහවු කර්තව්‍යයට දායක වෙන්න. ඉතින් ඔබ දන්න සාමාන්‍යයෙන් මේ කටකතාවල් වෙන්න පුළුවන්. නැත්තම් මිනිසු නිර්මාණය කරපු ඒවා වෙන්න පුළුවන්. කටකතාවත් වර්ග කිහිපයක් තියෙනවානේ. හරි කටකතාව දාන්නේ අවුරුදු
80 90 දශකයේ ගැන 80 90 වෙන අය හැබැයි මේ අවුරුදු 20 30 40 වෙන අය සමහර කලාවට මේකේ එඩිට් එකක් වෙන්නේ නැති. නැත්නම් මේක තව ටිකක් සංස්කරණය කරපු කතාවක් තමයි දන්නේ. ඉතින් ඒක නිසා පැලනන්ගෙන් අහලා ඔබ දන්නවා නම් ඔබේ අත්තම වෙන්න පුළුවන්, ඔබේ සිහිය වෙන්න පුළුවන්, ඔබේ පරම්පරාවේ කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඔහුගෙන් අහලා අපි හරහා අපිට මේක සමාජගත කරන්න පුළුවන්. ඉතිහාසයේ මේ වගේ දෙයක් මේ තරම් පැරණිභාවයක් තියෙනවා ශ්‍රී ලංකාවට. දැවැන්ත ඉතිහාසයක් තිබිලා තියෙනවා කියලා හැමෝම කියනවා. කිව්වට බෑ මේක ගැන හරි තොරතුරක් සමාජගත කරන්න නැතුව. ඉතින් ඒක නිසා අද දවසේදී මේ වීඩියෝ එක දැවැන්ත විදියටම අපට දැනෙන්නේ නැති අනිවාර්යයෙන්ම මේ වගේ දේවල් ඔබගේ ප්‍රදේශයේ තියෙන්න පුළුවන්. මොකද ශ්‍රී ලංකාවේ 180 දෙනෙක් රජවරු ඉඳලා තියෙනවා. ඒ රජවරු 180 දෙන්නට කතාන්දර 182ක් තියෙනවා. ඒතොර මේ රජවරු 180 දෙන්නටම ස්නානය කරපු තැන් තියෙනවා. යුද්ධමය කටයුතු කරපු තැන් තියෙනවා. මාලිගා තිබිලා තියෙනවා. කෝ ඒවා? මේ හැමෝටම ඔටුනු තිබිලා තියෙනවා. ඒතර තව ගත්තොත් එහෙම මගුල් කඩුවක් තිබිලා තියෙනවා මේ හැමෝටම. කෝ ඒවා අද දවසේදී? මේ හැමදේම ගොඩක් ඒවා අදටත් මේ ශ්‍රේෂ්ඨ භූමියේ වැළලීලා තියෙනවා. සමහරක් ඒවා අදට කෞතුකාගාරවල තියෙනවා. හැබැයි මේ 180 දෙන්නගෙම ගත්තොත් එහෙම ඒ කට්ටියගේ නම් මොනවද? ඒතර ඒ කට්ටිය කොහෙද ජීවත් වුනේ? ඒ හැමදේම ඔබට බාරයි හොයන්න. මොකද අකුරාවන අපිට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඔබට පුළුවන් මේ හැමදේම එකින් එක හොයාගෙන ගිහිල්ලා ඒ හරහා ගැටණේ වෙලා මේවා පරිශීලනය කරලා නිගමන වලට ඇවිල්ලා සමාජයට හොඳ දෙයක් දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අද දවසේදී මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙන්නේ නැති ඉතිහාසය සම්බන්ධව ඉතිහාසය ගැන පරිශීලනය කරන්න ආසාවක් තියෙන පුද්ගලයන්. ඉතින් ඒක නිසා අද දවසේදී මේ වීඩියෝ එක ඔබට අනිවාර්යෙන් වැදගත් වුණා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ් එකක් දෙන්න අමතක කරන්න එපා. අදට අපි ගිහින් එන්නම් මේ වීඩියෝ එක ඔබගේ හොඳම යාළුවට ෂෙයා කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. Okay, thank you.